උපදේශය. ඒ කියන්නේ මේක ජීවිතේ තොර කරගන්න ඕන දෙයක් නෙමෙයි කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. මේවට යම් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිර්වත් ඡායාරූපයක් එළියට පමණින් ඒක මගේ නෙමෙයි නම් එතකොට ඒක මගේ අත්තරද්දකින් නම් පිට උනේ ඒක ජීවිතේ තොර කරගන්න තැනට යන්න ඕන නැතුව නවත්ත ගන්න පුළුවන් තැන් තියෙනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. පැහැදිලිවම ගොඩක් වෙලාවට සමහර අය ඉන්න විශේෂයෙන්ම කාන්තාව තරුණ කාන්තාව තමාව ගැටලුවට මුහුණ දෙන අතරම ජීවිත කරගත්තු අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ ඒ ආසන්නයට ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා උපදෙස් අරගෙන ඒකෙන් අත්මිතිච්ච අයත් ඉන්නවා. දැන් කොට සමහර වෙලාවට මම සමහර කේස් ඒ වගේ හැන්ඩල් කරලා තියෙනවා. හැන්ඩල් කරලා ඇත්තටම ඊට පස්සේ එයාට ප්‍රශ්න නැතුව බොහොම සන්තෝෂයෙන් ඉන්න අවස්ථා තියෙනවා. මුල් කාලේ එහෙම මේ මට්ටමක තමයි හිටියේ. හේතුව තමයි ඒගොල්ලෝ නොදැනුවත්කම අපිට මේකට තාක්ෂණිකව සහ නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග දෙකක් ගන්න පුළුවන්. දැන් තාක්ෂණිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපිට අරන් උදව් කරන්න පුළුවන්. නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍ය නැහැ. ගොඩාක් අයට අවශ්‍ය වෙලා තියෙන නීතිමය පැත්තට නොගිහිල්ලා තාක්ෂණිකව මේ ගැටලු විසඳගන්නේ කොහොමද කියලා තමයි ගොඩාක් අය බලන්නේ. ඉතින් අර පැත්තට යන්න පුළුවන් නම් වඩා හොඳයි. අපි යෝජනා කරන්නේ එහෙම තමයි. කියන්නේ තමයි යම් කිසි පුද්ගලයෙකුට අකටයුත්තක් වෙලා තියෙනවා නම් හොඳම දේ තමයි නීතිමය උපදෙස් ලබන මේ බලාපොරොත්තු වෙන එකත් හොඳයි. එහෙම නැතුව තාක්ෂණිකව අපි උත්සාහ කරන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ මේ වගේ දෙයක් සිද්ධ වුණොත් තාක්ෂණික උපදෙස් ලබාගෙන අපිට කතා කරලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අර කිව්වා වගේ අපිට සම්බන්ධ කරගෙන මේ ගැටලු තියෙන හේතුව තමයි ගොඩක් වෙලාවට කෙනෙකුට ගැටලුවක් වුණාම ඒක මට එක ගැටලුවක් වුණාට එයාට ඒක ජීවිතේම. එතකොට ඒ වගේ අපි හිතමු දුරකථනයේ සම්බන්ධ වුණා කියලා. දුරකථනයේ සම්බන්ධ වුණාම මේ දුරකථනයේ විසඳුමක් ලැබෙන එකක් තියන්නේ නැහැ. සමහරට පැය භාගයක් වෙන්න පුළුවන්. ඊටත් වැඩි වෙන්න පුළුවන්. එතකොට තව 4-5 දිනක් නැත්නම් 10-15 දිනක් අර වේටින් ලිස්ට් එකේ ඉන්න වෙන්න පුළුවන් අපිට ඒක සම්බන්ධ වෙන්න. ඒ නිසා තමයි නිරන්තරයෙන් අපි බැනුම් ආයමකට ලක් වෙන්නේ. මොකද අරයට විසඳුමක් සාධාරණ විසඳුමක් අපි දෙන්න ඕනේ. දුන්නාම තමයි යට පොඩි හරි හෝප් එකක් අතින් හරි මේකකින් අත් මිදෙන්න පුළුවන්. ඉතින් අපි ගොඩාක් වෙලාට කියන්නේ ඔයා one of many. ඒ කියන්නේ මේ ඔයා පළවෙනිය නෙමෙයි සහ අවසානයත් නෙමෙයි. තව පුද්ගලයෝ ඕන තරම් ඔය දෙයට මේ මුහුණ දීලා තියෙනවා. මේකෙන් එළියට එන්න හේතු අපිට ක්‍රමවේද තියෙනවා. සමහරට කෙනෙකුට අපි එතනම අපි යොමු කරලා තියෙනවා මේ අපි කියන්නේ මානසික ප්‍රතිකාර ඒ වගේ තත්ත්වයකට කියන්නේ ડિප්‍රෙෂන් වගේ වෙච්ච කෙනෙකුට ඒ වගේ තැන් වලට අපි යොමු කරනවා මේ ගිහිල්ලා ප්‍රතිකාර ගන්න. මොකද මේක ජීවිතය තොර කරගන්න හේතුවක් නෙමෙයි. මොකද ඔයා පළවෙනියත් නෙමෙයි. ඔය අවසානයත් නෙමෙයි. මේ වගේ දෙයකට මුහුණ දුන්නොත් ඉතින් ඔක සාමාන්‍ය සිදුවීමක් කියලා අපිට බැහැර කරන්න බෑ. මේක වැරදි. මේ ක්‍රියාව වැරදි. ඉතින් අපි තරුණ පරම්පරාව විසින් විචිතර අපි මම යෝජනා කරන්නේ ඕගොල්ලෝ මේ දෙපැත්ත කැපෙන අවිය බොහොම අර පරිස්සමෙන් පරිහරණය කරන්න. මේක දෙපැත්ත කැපෙන අවියක්. ඒක වැරදියට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ප්‍රතිලාභ බොහොමයි.